Hello gamers, welcome back to my channel. අද මම ඔකට ගෙනාවේ GTA Vice City different edition එක නෙවෙයි next time edition එක. different edition එකට නම් මේක සෑහෙන සුපිරි ඔරිජිනල් ගේම් එකට කොහොමද සුපිරි. අද මම ඔයාලට මිෂන් එකක් ගන්න තමයි කියන්නේ මේ දැක්කනේ මෙන්න. මම තමයි කැප ඉක්ුණත් සුපිරි කියලා පේනවා ඇති. මේක GTA 4 එක හදපු එන්ජින් එක. තමයි මේක මේ රීමාස්ටර් කරලා තියෙන්නේ. ගේම් එක නම් මම කියන්න දෙයක් නැහැ. පේන කට්ටිය දන්නවා GTA Vice City කියන්නේ සුපිරිම ගේම් එක. මේකේ ඩ්‍රයිවිං නම් පොඩ්ඩක් අමාරුයි. මොකද වාහනේ පොඩ්ඩක් පැත්තට යන සීන් එකක් තමයි මේකේ තියෙන්නේ. කොහොමද ඉතින් ගේම් එක නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න මේක මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න මේ මේක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක. ඔය දැක්කනේ මේ GTA Vice City එකේ නැති ෆීචර්ස් මේකේ තියෙනවා. ඔය 4 එක වගේ එකක්. අයිඩියානේ මේ කාස්ට් එක උඩ තියලා කරින්න ඉන්නේ. පොලිස් සෞඛ්‍යයක් දෙන්න යන්නේ. නියම. වීඩියෝ කරනවා අර වීඩියෝ කැඩුණා. පොලිස් සෞඛ්‍යයක් දෙන්න නියම. අතේ පොලිස් සෞඛ්‍ය දෙකයිද? අර එක බුලට් එකෙන් සාමාන්‍යයෙන් නැවෙන්නේ නැහැ මේ ගේම් එක. අපි කොහොමද බලමු පොලිස් සෞඛ්‍ය එක නිවා ගන්න. මගේ දෙන්නේ ඔය කට්ටිය අයින් වෙන එක පායි. ඒක මට කවුරුත් දොස් කියනවා මේක මේ අතේ වෙරි ඩ්‍රයිවිං නම් මේ වාහනේත් එක අහේ සෑහෙන්න අමාරුයි. පස්සේ මේ පොලිසිය ඉන්න ස්ලෝ යන්නේ මේ වාහනේ වැල්ලේ. තව එකක් තමයි මේ ගේම් එකේ පීනන්න පුළුවන්. ඩිෆරන්ට් එඩිෂන් එකේ නෝමල් එඩිෂන් එකේ නැති ෆීචර්ස් එකක් තමයි පීනන්න පුළුවන් කියන්නේ. මම නම් මෙතනින් වාහනේ උඩින් දාලා පෙන්නන්න. අනිත් එක මේක වාහනේ පෙන්නන එක මේක වාහනේ ගිනි ගන්න. මම මෙතනින් දාලා පෙන්නන්න මේ පීනන්න පුළුවන් සීන් එක. අයින් වෙන්න කට්ටිය. හෝන් ගහගෙනත් මං යනවා. ඒත් අයින් වෙන්නේ නැහැ. ඔන්න බෑන්න. පීනන්න. හරි. අන්න පොලිස් බෝට් එක උඩින් යනවා අම්මඩ සිදු. හරි. වෙඩි වැදෙන මංගනා. ස්පිතාලෙත් පොඩ්ඩක් නිකන් අලුත් වෙච්ච ගතියක් තියෙනවා. ඔය පොඩ්ඩක් මේ ගොඩක් අලුත් වෙලා. බලමු අතට යන්න පුළුවන්ද කියලා. අදවත් කැඩෙනවා මේ. ඔය Vice City කොහොම තිබ්බේ නැහැ. ඔය කැඩෙනවා. අතට යන්න පුළුවන්ද කියලා බලමු. බෑනේ. අතට යන්න බෑ guys. ස්පීතාලේ තියෙන විදුර නම් කඩන්න පුළුවන්.
කට්ටියලා යටින් කමෙන්ට් එකක් දාන්න මේ ගේම් එකේ තියෙන අඩුපාඩු මොනවද? තව මොනවද මේකට එකතු වෙන්න ඕනේ? මේ ඔක්කොම ටික දාන්න. බලමු යුද්ධ ටැංකියක් වගේ ආවද? මේ කරන්නේ මේ normal password වැඩ කරනවා. මේ Vice City එකේ තියෙන password ටික මේකටත් හරි. ඔය ලයිට් එක උනත් නිකන් පොඩි නිකන් කලර්ෆුල් ගතියක් තියෙනවා. බේක් ලයිට් එක. යුද්ධ ටැංකියක් ආවම බලමු. මේක වෙඩි කියන්න බෑනේ එහෙම සීන් එකක් තියෙනවා. ඒක කියන්නම් බෑ. ඔව් සයිලන්ස් එකක් කරගෙන මට මතක විදිහට normal Vice City එකේ එහෙම වැඩ කරේ නැද්ද කොහෙද? මේක මේ සයිලන්ස් එක. ආයෙත් මේ වාහනයක් හැප්පුණාම පුපුරනවා මේක එහෙම තියෙනවා. ඕන තරම් වාහනක් පයින්නවා. වයින් පොලිසියක් මේ ෆයර් වෙනවා. මේක පොලිසියට යටත් වෙන්න පුළුවන්. මම පෙන්නනවා. මම ළඟට ගියාම අත උස්සනවා අපි. දැන් පොලිස් ස්ටේෂන් එකේ තමයි මතු වෙන්නේ අපි. මම යටත් වෙන්න පුළුවන් වෙඩි කෑවොත් ස්පීකර් නවතු වෙන්නේ යටත් වුණොත් අත උස්සලා වෙන්නේ පහත් මේ යටත් වුණොත් පොලිස් ස්ටේෂන් එක. මොන මැප් එක මිෂන් එකකට යා කාර් එකක් කොහොමද වාහනයක් ඔය ජේමි ජීප් එක ගම්බල ඔය වාහනේ මට දෙන්නකෝ මාව හැප්පුවානේ ඔය වාහනේ මට දීලා ඔයා අද විතරක් පයින් යන්න දවලා ඉන්නේ හිටපුක මම මේ මැප් එකත් පිස්සු කෙල්ලනවා යාට මේක පොඩි බග් නම් තියෙනවා ඔය කටිකම් ෆික්ස් කරගන්න අපි මේ යන්නේ වරායට මම කිය මැප් එක පොඩි අවුල් තියෙනවා කියලා මම පෙන්නන්නේ වෙදලෙන් යන්න කියලා අච්චර ලොකු පහක් පොඩි අවුල් තියෙනවා ගේම් එකේ හැබැයි ගේම් එක මේ සුපි GTA 4 driving වගේ තමයි මේකේ driving පොඩ්ඩක් අමාරුයි මැප් එක නම් පොඩ්ඩක් පිස්සු වෙන සීන් එකක් තියෙනවා මේක මේ ඩවුන්ලෝඩ් කරන්න මේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න මේක නොඩි වීපැක් එකෙන් තමයි මම ගත්තේ පිට්ගල් වීපැක් එක ගෙන යන්නේ කියනවා ඔරිජිනල් ගේම් එකට කිසිම graphic mod එකක් දාලා නෙවෙයි කෙලින්ම next generation කියලා හදපු එකක් තියෙන එක තමයි ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඒක ඉන්ස්ටෝල් කරාම ආයි කිසිම mod එක මොකක්වත් එහෙම දාන්න නෑ කෙලින්ම ගේම් එක ප්ලේ කරන්න තමයි තියෙන්නේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158
මේකෙන් වාහන ලොකුවට වෙනස් වෙලා නැහැ. ට්‍රැෆික් තමයි පොඩ දුන්නේ. අප්ඩේට් වෙලා තියෙන්නේ. යම්කෝ මිෂන් එකට. මගේ මේ චිප් එක ස්පේස් එක විල මේ කට් සීන් එක අයිනේ. වහිනවනේ. වහිනුවටත් අර මේ වතුරක් එක්ක රිසෙප්ෂන් එකම උඩට යන්න තියෙන්නේ අවසන් පොට් එක. මොකක්ද මෝල් එකක් නේ එතන තියෙන්නේ. රිසෙප්ෂන් එක සුපිරි වහිනකොට. අලිස්සමඩ ගම්මාන දෙක. දැක්කම කුඩේ ඉහලා යනවා වැස්සේ තියෙන්නේ. නෝමල් එඩිෂන් එකේ එහෙම නැහැ, ඩිෆෝල්ට් එඩිෂන් එකෙත් මෙහෙම නැහැ. අන්න කුඩේ ගත්තා. කුඩේ ගන්න මේ මම නිකන් ආවේ බලා ඔයාව බලන්න. ඒක කුඩේ නැතුව යනවා. ट्रैफिक එහෙමත් තියෙනවා නෝමල් එඩිෂන් එක මෙච්චර මේ වෙහිකල්ස් තිබෙනවා. අපියන්නා මේ වගේ ට්‍රැෆික් ඕන තරම් මේ ගේම් එකේ බලා ගන්න. මේක බේක් ගහන්න බෑනේ. බේක් ගහම ලිසන්සින් නැත්නම් driving up the realistic factor පොඩ්ඩක් බර වැඩි. කට්ටිය ගන්නට ලයිව් මේ ගේම් එක ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් හැම කමෙන්ට් එකක්ම කියන්න. අනිවාර්යෙන් කොහොමද කියන්නේ. අනිත් වෙලම Don't mess with me. The rain, she's très wet this time of the year. What? Ah, comment? Cortez sent me. Just give me the damn chips. Oh, d'accord. Prise impérialiste américaine pig, that is propriété de votre gouvernement français. Hand it over! You American idiot! They followed you here. අන්න පන්නල් මම මානනේ තියෙන කොහෙන්ද කුවිත්තිය කොහෙන්ද කුවිත්තිය හේත් නෑ මොන්නේ වෙඩි තියන්න එපා. හයි මිෂන් එක අන්තිම කරපුවා කමිෂන් එක නිමානිය ඒක ස්පෝර්ට් කාර් එක. මෙව්වනේ GTA මේ GTA normal ජන එක වාහන අන්ලොක් කරන්න සී යන්න ලොකේෂන් දාමු. ඉන්නේ මට කඩාගෙන මිදාගෙන යන්න ඕනේ. දැක්කනේ ඩිෆ්ට් එක සාමාන්‍ය කට්ටියට ඒ වගේ ගහන්න බෑ.
අයින් එන්න මට යන්න ඕනේ ඉක්මනට. අපි ආයෙ මිෂන් එක ගාවට ආවා. මේ සේවත් හරියට කරමු. ආයෙමත් යන කලින් මේක වහිනකොට නම් මං හිනාවත මේ ගැසෙත් කියන හිතිලි වහිනකොට වැඩි කාල මිනිස්සුත් නෑ නේ මේකට පොලිස් කාර්යයක් මෙහෙම try කරන්න පුළුවන් මේ අපි වගේ දක්ෂුන්ට විතරයි නැකණියන පාව තියෙන කිසි දෙයක් අපිට අදාළ නැහැ අපිට ඕන දේ අපි පාවේ යන්නේ මේසන ගන්නයක් කමන් යන්නේ මම මේ පාස්වර්ඩ් එකක් හොයගෙන ඉන්නවා මේ පාස්වර්ඩ් එක දාලා තියන්නකො ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා නැත්නම් මම කමෙන්ට් එකක් දාලා මතක් කරලා මම ගන්න දානවා මම පොඩ්ඩක් ආමල් පාස්වර්ඩ් එක කිව්වා මට ආයිට මතක නැහැ The rain, she's très wet this time of the year. What? Ah, comment? Look, Cortez sent me. Just give me the damn chips. Oh, d'accord. Prise impérialiste américaine pig. That is propriété de votre gouvernement français. Hand it over. You American idiot! They followed you here. මූ මලනනේ මොනවද බෑ ෆයිල් එකක් ගන්න තියෙන්නේ උඩින්ද අනිවා මොකද තියෙන්නේ හතරක් තිබුණා පොලිස් තවපත් වෙන යසු තව කොහෙන්ද විදි තියන්නේ ආන්නේ කහ පාට මම මෙහෙ දුවන අපරාධ පොලිසියට අවශ්‍ය කියලා මම දුන්නේ නැහැ මට අවශ්‍ය දේ පොලිසිය කරනවා අනේ මටත් පිළිතුරු මම වැරද්දක් කරේ නෑ Why can I not do anything? Police town में हमेशा पुलिस इन दिनों को देख के हम लोग वाजिब नहीं थे
පොලිසියෙන් දෙන්නේ $500ක් හම්බුණා. මේක ඔටෝ සේව් වෙන ගන අපිට මේ ගේම් මිෂන් මැනුවල් ගේම් සේව් කරන්න ඔටෝ සේව් වෙනවා. මේ මට මතක විදියට මේ අපේ හොටෙල් එකට ගිහින් සේව් කරන්න ඕනේ. එහෙම සේව් කරන්න ඕනේ නෑ මේකේ. හරි. යම්කෝ. අපි පොඩි පාස්වර්ඩ් එකක් අහන්න ඕනේ මේ. පාස්වර්ඩ් එක මට මතක නෑ. මට ගන්න පාස්වර්ඩ් එක. කට්ටිය වැඩි හිතන්න එපා මේ වහිනවත් එක තමයි මම මේක රෙකෝඩ් කරන්නේ. ඒකේ ඉඳන් මේ වටිපිටිය සද්ද පොඩ්ඩක් එයි. යම් ආමදයක් ගන්න. හරි. අපි යන පොඩ්ඩක් වෙඩි තියලා බලමුකෝ. අන්න පොලිසියට දෙන්න ඉක්මනට යන්නද? මේකට පේන් කරන තැන දැම්ම නම් හරි මට බලන්න පොලිස් තව නිවනවාද කියලා. තාම බලන්න. පොලිස් තාම ඉන්නවා තමයි. වානික කලුත් තුලා වගේ සීන් එකක්. අංගුට බලමුකෝ. හෙල්ත් වැඩි කරගන්න ඕනේ මේ කෑම කන්න ඕනේ හෙල්ත් වැඩි කරගන්න. මේ හරිය ෂොප් එකක් තිබ්බා වගේ මතකයි. ලොකේෂන් දාලා බලන්නකෝ. ලොකේෂන් එකට එන්නේ නැහැ. කමන්නේ. බලපුරක් පොලිස් අවසන් විදිය. බලමු විශාල එකකින් උඩ තියලා වල පොලිසිය අවශ්‍ය ගන්න ඕනේ. හරි එක තරුවයි. තෝ දෙකයිද? නෑ නේ. ඉපෙට් නම් මගේ. තව දෙකයිද? ඒත් නෑ. පොලිස් කාර්යයක් නේ පේන තෙක් මානද පොලිස් කාර්යයක් තිබුණ තියන්න තිබ්බා. එලි හිතන්නේ වයි ස්කින් එක පොඩ්ඩක් පොලිස් කාර්යයක් එන්න ඔයාලට ඔයාවන නේ ඒකත් තියාගන්න පස්සේ ප්‍රයෝජනෙට
උපාම් පත්තුව යංකෝ ගේම්ස් ලයික් එකක් දාන්න අනිවාර්යෙන් කට්ටිය හෙලිකොප්ටර් එකක සත්‍යයක් යමුනා අවයින් ඔයාලට පේනවද අතන පොඩි මිනිහෙක් වගේ ඉන්නේ මම යාට වෙඩි තියනවා වෙඩි වදින්න දිසින් නැත්තේ ඉන්නේ ඉච්චද බලමු මොනවද මේ පයිලට් වෙඩි කියලා එන්න ඩවුන් වෙන්න ඕනේ හෙලිකොප්ටර් එක ආවෙ ඩවුන් ඔයාලට ඇහෙනවද දැන් සවුන්ඩ් එක වෙනස් වෙනවා. ඒකට වෙඩි තීප්පම. මේ කාලට වදින්නේ විදිහක් බග්යක් නෙමෙයි. වෙඩි වෙන්නේ මොකක්ද දැන් ඒකට. මේ වාහනේ ඊට කලින් මම දැකලා නැහැ. Vice City normal edition එකේ. Kalau tahu pakai kan, nah begitu ya. Oh ada kan orang mereka PP kalau nggak ada supir. Ani kayak gimana? Ah ikan ini bunda tiba tuh nggak. Kalau mungkin tuh. මේක එච්චර ආගතන පවර්ෆුල් නෑනේ. මේ වගේ තමයි. මේක මකුණ වදින්නේ නැහැ. මිනිස්සුන්ට ඉස්සරහට වදින්නේ. වදින්නේ නැහැ. ඉන්ෂාල්ලා අන්තිම. ඒක වැදුරෙත් නෑ. නියමයි. ඉස්ටයිමෙන් තියෙනවා. වදින්නේ වටේ පිටෙත් නෑ කට්ටිය හෙලිකොප්ටර් විතරයි තියෙන්නේ හෙලිකොප්ටරේ තොහේ තියෙනවා වටේ පිටේ මොකෙක් අදේ නම් මම මෙතනින් ගේම් එක නවත්තනවා කට්ටියට වෙනවා සුබ දවසක් nice day එන මම ඉතින් ගියා bye